මේ තමයි අපි දෙන්නගේ දවස් ගානක මහන්සිය. ඉතින් මේ සෝබ මිනි බුටීක් එක දැන් අපි ඕපන් කරලා තියෙන්නේ පස්යාල තමයි ලොකේෂන් එක. පස්යාල බැරිස්ටර් බිල්ඩින් එකේම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට හොයාගන්නත් ලේසි. ඉතින් සෝබ මිනි බුටීක් කියලා කිව්වට මේක බුටීක් ඇන්ඩ් ඩිසයිනර් ස්ටුඩියෝ. ඉතින් මේ කන්සෙප්ට් එක මම ලංකාවේ කලින් දැකලා නැහැ. ඉතින් මෙතනදී අපේ ඇඳුම් අපිම ඩිසයින් කරලා අපිම ප්‍රොසෙස් එක ඔක්කොම කරන්නේ අපි නිසා මෙතනදී තමයි අපේ ඩිසයිනින් පාර්ට් එක වෙන්නේ. සහ ඒ ඉස්සරහා තමයි අපේ ඇඳුම් ඔයාලට ගන්න පුළුවන් පොඩි මිනි බුටික් එක තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් මම හිතන්නේ. ඉතින් එන්න තාම වැඩ යන ගමන් තියෙන. තාම අපේ ඩිසයිනර් ස්ටුඩියෝ එකේ වැඩත් කම්ප්ලීට් නැහැ. ඉතින් එදා දවස මෙහෙම තමයි වැඩ වුණේ. අපි දෙගොල්ලන්ගේ ෆැමිලීස් වල කට්ටිය තමයි එකතු කරගත්තේ. මොකද ගොඩාක් කට්ටියට ඉන්වයිට් කරේ නැහැ. මෙතන ගොඩාක් ලොකු ඉඩක් නැති හින්දා. ඉතින් කවුරු හරි ඇවිල්ලා ඉඩ මදි හින්දා කාට හරි ඉතින් ඒක අපහසු වෙනවට ඉතින් අපි කැමති වුණේ නැහැ. ඉතින් මම ඕපන්ලි ඉන්වයිට් කරා ඔයාලා හැමෝටම එන්න කියලා. ඉතින් ඔයාලා ආවා. ඉතින් ඒ ආව හැමෝටම ගොඩාක් ස්තුතියි. මට එක කස්ටමර් කෙනෙක්ව මිස් වුණා. එයා එන වෙලාවේ අපි ලන්ච් එකට ගෙදර ගිහින් හිටියේ. ඉතින් මට ඒක නම් ටිකක් දුකයි. එයාව මගේ අරණ එකට. ඉතින් මේ තමයි අපේ පළවෙනි කස්ටමර්ස්ලා. ඔයාලට පේනවනේ. අම්මලා තමයි ඉස්සෙල්ලාම අපේ බුටික් එකේ ඇඳුම් ගත්තේ. ඉතින් එයාලටත් ගොඩාක් ස්තුතියි එදා දවසේ අපිත් එක්ක එකතු වෙලා අපේ සතුට බෙදා ගන්න ආවට. ඉතින් ඔයාලටත් මේ ආවොත් අපේ ෂොප් එක පැත්තට මිනි බුටික් එක පැත්තට මේ වගේ අපි ඔයාලට ඔන්ලයින් පෙන්නන ඇඳුම් ඕනම එකක් ඇඳලා බලලා හරියනවද බලලා කලර්ස් මැච් වෙනවද බලලා ගන්න පුළුවන්. අපි මන්ඩේ තමයි ක්ලෝස්. අනිත් හැම දවසක්ම ඕපන් කරනවා. ඉතින් මන්ඩේ ක්ලෝස් කිව්වට සමහර වෙලාවට අපි මන්ඩේත් එන්න පුළුවන්. මොකද ෂොප් එකට එන එක තමයි දැන් අපි දෙන්නගේ තියෙන මොකද්ද ෆේවරිට්ම දේ කරන්න තියෙන. ඉතින් ඒ හින්දා අපි ඊයේත් ආවා. දැන් අද ටියුස්ඩේනේ. ඉතින් ඊයේ මන්ඩේ වහනවා කියලා කතා වුණාට ඔන්න ඊයේත් ආවා. එහෙම තමයි. ඉතින් ඔයාලත් මේ පැත්තේ ආවොත් එන්න. මේ ඉන්නේ අපේ චුටි කස්ටමර්. මේ වෙනකන් ආව ලාබාලම කස්ටමර්. ඉතින් එයාත් අපේ ඇඳුම් වලට හරිම ආසයි. මේ මැටීරියල් එක හරිම සොෆ්ට්. එයා ඒක තමයි හිතෙන්දි කියන්නේ. ඉතින් ඔන්න එයාත් පොඩි අයිටම් එකක් ගත්තා. ඊට පස්සේ අපි අන්තිමට අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට කතා කරලා පිරිත් දේශනාවකුත් කරා. ඉතින් ඔහොම තමයි එදා දවසේ වැඩ කටයුතු වුණේ. දැන් ඉතින් ඔයාලට මම ආදරෙන් ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.